තරහ පාලනය බුදුදහමින් නිවෙන මඟ. බුදුදහමේ කේන්ති හඳුන්වන්නේ තමා මුලින්ම පුලිස්සාගෙන පසුව අනුන් දවන ගින්නක් විදියට. යම් කිසිවෙකු ආක්‍රෝෂ පරිභව නින්දා කරන විට තරහ යනවද? තරහ පාලනය කරගන්න ආකාරය තමාට අයිති නැතිද පිළි නොගෙන සිටීම. යමෙකු දෙන දෙයක් ඔබ විසින් පිළිගන්නේ නැත්නම් එය අදාළ පුච්චලයාටම අයිති වන්නාසේ යමෙක් ඔබට ආක්‍රෝෂ පරිභව නින්දා කරන විටද එම වචන ඔබේ හිතට නොගන්න. ඔබ එය බාර නොගන්නා තාක්කල් එම වචන අයිති ඒවා කියන කෙනාටමයි. කවුරුන් හෝ කියන දේවල් නිසා මම මගේ හිතේ සාමය නැති කරගන්න නැහැ කියලා හිතන්න. ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, තරහ ගන්නෝ සමග ගැටීමෙන් දිනුමක් අත්වන්නේ නැති බව සිහි කරන්න. අනිකා බනින විට ඔබ නිහඬව හිවසීමෙන් එම සටනේ සැබෑ දිනුම අත්කරගනිමින් සතුටු වන්න. සීලය රකිමි සිතා සීලය පලිහක් ලෙස තබා ගන්න. අනිගල් කළු බරතයක් උලකට නොසෙල්වන්නාසේ නුවණැත්තා නින්දා ප්‍රශංසා දෙකේදීම නොසෙලී සිටින බව හිතට ගන්න. වචනවලට වටිනාකමක් නොදීම. වචනවල වටිනාකම තීරණය කරන්නේ ඔබයි. අනුන් කියන වචන වලින් ඔබේ වටිනාකම අඩුවන්නේ නැහැ. මඩේ පිපුණත් නෙළුම් මලට මඩ තැවෙරෙන්නේ නැති බව මතක තියාගන්න. සංසාර ණය ගනුදෙනුවක් ලෙස දකින්න. සමහර විට මේ අපට ලැබෙන්නේ අප පෙර සංසාරයේ හෝ අතීතයේ ඔවුන්ට කළ දෙයක ප්‍රතිඵලයක්, කර්ම විපාකයක් වෙන්න පුළුවන්. මේ ණය ගෙවා අවසන් කරනවා කියලා හිතන්න. ඔවුන් තවත් කර්ම රැස් කරනවා. මා ඒවට හවුල් නොවිය යුතු බව හිතට ගන්න. ඔවුන්ගේ අසහනය දෙස මෛත්‍රියෙන් බලන්න. කෙනෙක් අපට බනින්නේ ඔවුන්ගේ හිතේ පවතින රාග, දේශ, මෝහ නිසායි. මේ මොහොතේ ඉන්නේ ගින්නකින් දැවෙමුණුයි. බනින කෙනා දෙස හතුරෙක් විදියට නොව ගින්නකට අසු වූ රෝගියෙක් දෙස බලන දයාවෙන් බලන්න. මේ මිනිසයා ඉන්නේ ලොකු පීඩනයක, අසහනයක, ක්‍රෝධයක හෝ නොදැනුවත්කමක. පව් කියලා අනුකම්පා කරන්න. ඔහුට මම වෛර කරන්නේ නැහැ කියලා හිතින් මෛත්‍රිය වඩන්න. යහගත් පුජ්‍යලයා නිවුණු පසුව ඒ පිළිබඳව කතා කරනවා කියලා හිතාගන්න. ඔවුන් බනින වෙලාවට තර්ක කරන්න යන්න එපා. මොකද ඒ වෙලාවට ඔවුන් ඉන්නේ තර්ක කරන මානසිකත්වයක නෙවෙයි. ඔවුන් සංසුන් වූ වෙලාවක පසුව ඒ ගැන කතා කරන්න. ප්‍රශ්නය දෙස සාදීනව බලන්න. ඔවුන් බනින දේ ඇතුලේ ඇත්තටම අපේ අතින් වුණු වරදක් තියෙනවද කියලා බලන්න. වරදක් තියෙනව නම් ඒක නිහතමානීව හදාගන්න. වරදක් නැත්තම් ඔවුන් පවසන්නේ අසත්‍යයක් නම් ඒ ගැන ලත වෙන්න එපා. පැහැදිලි කරලා අතාරින්න. නොකල වරදකට ලැබෙන දඬුවම් මට අදාළ නැහැ කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේටද සමීප අයගෙන් පවා නින්දා අපහාස ලැබුණු බවත්, නින්දා අපහාස නොලැබෙන කෙනෙක් මේ ලෝකේ නැති බවත් සිහියට ගන්න. කේන්ති ආපු ගමන් හිතන්න මම මාවම පුච්ච ගන්න නේද හදන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කේන්තියෙන් අනිකාට බනින්න උත්සාහ කරන කෙනා හරියට අනුන්ට දමන්නට රත් වූ ගිනි අඟුරක් අතට ගත් කෙනෙක් වගේ කියලා. අනිකා පිච්චෙන්න කලින් තමන්ගේ අත පිච්චෙනවා. කවුද කියා විමසන්න. අනිත්‍ය මෙනෙහි කරන්න. බනින කෙනත් බැනුන් අහන ඔබත් ඒ වැහෙන වචනත් යන තුනම මොහොතින් මොහොත වෙනස් වෙන බව සිහි කරන්න. බනින්නේ කාටද? මට නේද? කවුද මේ මම කියන්නේ කියලා හිතන්න. ඔබේ ශරීරය හෝද සිත දේශ විමර්ශනාත්මකව බැලූ සැනින් කේන්තියට තිබෙන පදනම ගිලිහි යනවා. මේ දේශ සාක්ෂිකරුවෙක් විදිහට බලන්න. කේන්තියවම මට කේන්තිය කියනවා වෙනුවට දැන් මගේ සිතේ කේන්තියක් හටගෙන තිබෙනවා කියලා ඒ දෙස බලන්න. මෙය සතිපට්ඨාන ක්‍රමය කියලා කියනවා. ඔබ කේන්තිය බවට පත් නොවි කේන්තිය දෙස බලන කෙනා වෙන්න. එවිට ඒ නිකම්ම වියකී යනවා. කේන්තිය උපරිම වෙලාවට මම එක වචනයක්වත් කතා කරන්නේ නැහැ කියලා තදින් අධිෂ්ඨාන කරන්න. මොකද කේන්තියෙන් කියන වචන පසුව ජීවිත කාලයටම පසුතැවීමට හේතු වෙන්න පුළුවන්. කියනකොට හද ගැස්ම වැඩි වෙනවා, ඇඟ රත් වෙනවා, සිරුරේ ක්‍රියාකාරීත්වයට අහිතකර වූ හෝමෝන ශ්‍රාවය වෙනවා. කායික හානිය පිළිබඳ සිතන්න. ඒ වෙලාවට ඇස් දෙක පියාගෙන හුස්ම ඉහළ පහළ යන විදිහ දෙස විනාඩියක් බලන්න. බුදුදහමට අනුව මේ සංසාරේ අපේ මව, පියා, සහෝදරයා නොවූ කෙනෙක් නැහැ. ඒ නිසා බනින කෙනා ගැන මගේම කෙනෙක් නේ කියා උපේක්ෂාවෙන් සිතන්න උත්සාහ කරන්න.
නමෝ බුද්ධාය.